යාළුවනේ කොහොමද ඉතින් ඔන්න අද දිගේ හැරෙන්නේ ඇමරිකාවේ හැලෝවින් වලට අපි කොහොමද අපේ චූටි දුවත් එක්කලා සහභාගී වුණේ කියලා පෙන්නන්නයි. ඉතින් අපේ දුවලගේ ඉස්කෝලේ ට්‍රන්ක් ඔර් ට්‍රීට් එකක් තිබුණා. ඉතින් ෆැමිලිස් හැම කෙනෙක්ම වගේ මේකට සහභාගී වුණා. අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. You excited? You excited, Anna? Good. Look who is there. I don't know. Yeah. Go, Anna. Let's go. Find your friends. Go find your friends, Anna. We have 3 Elsas today. Yeah. ඉතින් චූටි බබාලට පොඩි ගේම්ස් ඒ හැම වෙහිකල් එකක් ගාම තියෙනවා. ඉතින් ඒවා ප්ලේ කරාම ඒගොල්ලන්ට කැන්ඩීස් ගන්න පුළුවන්. ඉතින් හරි විනෝදයි. ඉතින් ඉස්කෝලේ ඉන්න යාළුවෝ ඔක්කොම වගේ මෙතන ඉන්නවා. අපි බලමු අපේ බබා කොයි විදිහටද මේ ගේම්ස් වලට සහභාගී වෙන්නේ කියලා. මේකේ කවුරුත් නැහැ නේ. Let's try. I'll give you the back. No. Come here. Come here. We have tried to one of the rings. No, don't do that. No. You Okay. step forward. Okay. Stand here and try. Okay. Almost. You have 2 more. Good. Yeah. Take one. Take one. Thank you. And you have to put it on the ball. You put the ball. Remember? Okay. You can go. Right here. Okay, drop. David, a la niña, no, maybe you can go on the. She got it. Okay, take one. Good. Oh, yeah. No, you can go. Okay. Go and take some candies then. I'll go take a candy. I have this. ඉතින් ඉන්න චූටි අය හරිම බිසි මෙතන. අම්මලා තාත්තලාත් එහෙමයි. ඉතින් හරිම විනෝදාත්මකයි මේ හැලෝවින් සීසන් එක චූටි බබාලට. එන්නකෝ අපි තව ඉස්සරහට ගිහිල්ලා බලමු තව මොන වගේ ගේම්ස්ද තියෙන්නේ කියලා. ඉතින් කැන්ඩීස් ටිකක් එකතු කරගෙන අපි ඉස්කෝලේ ඇතුළටත් ගිහිල්ලා බලන්න ඕනේ. එතනත් මොන හරි arrangement එකක් ඇති. ඉතින් යමු අපිත් එක්ක. ඔය ක්‍රවුන් එක වැටිලා. Put it on the top mouth. Okay, try one more. Good. Almost. Walk away. Yeah. Oh, there you are. Step back right here. Turn this side. ඉතින් චූටි දුවගේ ග්ලව් එකත් එක්ක හරිම අමාරු වුණා යාට ඒ ගේම් එක කරන්න. ඉතින් අපි ග්ලව් එක ගන්නලා ඒ ගේම් එක කරා. Good. Let's go here.
That's relaxing. ඉතින් මේ ඔක්කොම මෙහෙම සිද්ධ වෙනකොට අපේ චූටි බබා මගේ ඇඟේ එල්ලිලා ඉතින් ඉන්නවා. අක්කා මොනවද කරන්න කියලා බලාගෙන. ඉතින් එයාට මේ කලර්ස් ඒවා මේවා වටේ පේද්දි එයා ඉතින් ඒවට අවධානය දීගෙන තමයි හිටියේ. ඉතින් අප්පච්චි දුවයි දෙන්නත් එක්කලා එකතු වෙලා ගේම්ස් කරා. ඉතින් මායි චූටි බබයි බලාගෙන ඉන්නවා. ඉතින් අපේ දුවමි දපාරැන්දි එල්සා ටීම් එකටනේ ඉතින් එයා හරි මාස වුණා අර දිග කොණ්ඩෙත් දාගෙන එල්සා විදිහට අඳින්න. ඉතින් එයාගේ ආසාවට අපි ඉඩ දීලා ලස්සන එල්සා ෆ්‍රොක් එකක් එයාට අරගෙන දුන්නා. පේනවනේ කට්ටිය ඉතින් හරිම බිසි මෙතන. චූටි බබාලා හිට මෙහෙට දුවනවා. ගේම්ස් කරනවා. ඉතින් අම්මලා තාත්තලාත් ෆොටෝස් ගන්නවා, විනෝද වෙනවා. ඔන්න ඉතින් දැන් අපි බබාලාගේ ක්ලාස් රූම්ස් ඇතුළට යන්නේ. අපි බලමු එතනත් මොන හරි පොඩි ගේම්ස් ටිකක් ඇති. ගිහලා බලමුකෝ ඇතුළට මොනවද වෙන්නේ කියලා එතන. Hey, who is this? Astronaut. Ah. Oh, that also. Oh, that's ඉතින් ක්ලාස් රූම් එක ඇතුළට ඇවිල්ලා එතනින් චුට්ටක් එළියට එනකොටම තියෙනවා මෙන්න මේ වගේ ටේබල් එක උඩ මේ පොඩි බෑග්ස් වගේක්. ඒවට අපිට ක්‍රයොන්ස් එහෙමත් තියෙනවා. ඉතින් ඒව අරගෙන පාට කරන්න තියෙන්නේ ඒ ඉන්න ඒ හෙලවින් බෑග් එකේ ඉන්න පින්තූරේ. ඉතින් ඒක කරයින් පස්සේ යාට කැන්ඩිස් දෙනවා. ඉතින් ඔන්න දැන් අපේ බබා ඒ එක කලර් කරන්න යන්නේ. එයා ඇත්තටම හරිම ලස්සනට කලර් කරනවා. එයා හරිම ආසයි කලර් කරන්න සහ ඒක එයා හොඳටම කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි එතනත් කාලය ගත කළා යත් එක්ක. ඉතින් ඔන්න ඊට පස්සේ ඒ ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන පැය එකමාරක් විතර එතන ගත කළා අපි ගෙදර එන්න ආවා. ඉතින් ගෙදර ඇවිල්ලා නිකන් හිටියේ නැහැ. අපි ජැකෝ ලැන්ටර්න් එකක් හදන්න පටන් ගත්තා. ඉතින් අප්පච්චි දුවයි එකතු වෙලා මෙන්න මේ විදිහට ජැකෝ ලැන්ටර්න් එකක් හදනවා. ඉතින් සාමාන්‍යයෙන් ඕනම ගෙදරක හෙලොවින් වලට පොඩි බබාලා ඉන්න ගෙවල් වල විශේෂයෙන්ම මේ විදිහට ජැකෝ ලැන්ටර්න් එකක් හදනවා. ඉතින් හදලා හෙලොවින් දවසට මේක ලස්සනට ඇතුළට ඉටිපන්දමක් හරි දැන් නම් තියෙනවා LED lights වගේ ඒව හරි යූස් කරලා මේක ලස්සනට ආලෝකමත් කරලා ගෙදර ඉස්සරහා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ හෙලොවින් දවස් ගත වුණේ. ඔයගොල්ලෝ තම මගේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් අදම subscribe කරන්න. subscribe කරලා bell icon එකත් click කරන්න මතක ඇතුව. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න මගේ channel එකත් එක්කලා එකතු වෙන්න. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න. ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම මම ප්‍රාර්ථනා කරන්නේ සුබ සතිය. bye.